ආයිබෝවන් යාළුවනේ ඔයත් දිනපතා බිත්තර කන කෙනෙක්ද? එහෙනම් අද වීඩියෝව ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද බිත්තර කියන්නේ අපේ ශරීරයට ඊටාම වටිනා පෝෂණයක් ලබා දෙන ආහාරයක් වුණත් බොහෝ දෙනෙක් ඒක කන විදිහ වැරදි කරනවා. සමහරු කහමදේ අයින් කරනවා, සමහරු අමු බිත්තර බොනවා, සමහරු හිතනවා බිත්තර කෑවොත් අනිවාර්යෙන් කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා. ඒත් මේ දේවල් වල ඇත්ත මොකද්ද? අද අපි කතා කරන්නේ බිත්තරයේ සැගවුණු පෝෂණය, බිත්තර කනකොට කරන වැරදි, බිත්තර කන්න හොඳම ක්‍රමය, දිනකට කොච්චර කන්න ඕනද සහ කාටද ප්‍රවේශම් වෙන්න ඕන කියලා. ඉතින් අවසානයේ වෙනකන් ඉන්න ඔයාලට ගොඩාක් කරුණු දැනගන්න ලැබේ. බිත්තර කියන්නේ සරල ආහාරයක් වුණත් ඒකේ පෝෂණ වටිනාකම ඉතාමත් ඉහළයි. බිත්තරයක ප්‍රධාන වශයෙන් තියෙන්නේ උසස් තත්ත්වයේ ප්‍රෝටීන. අපේ ශරීරයේ මාංශ පේශී ගොඩනගන්න, පටක අලුත් වැඩියා කරන්න සහ ශරීරයේ විවිධ ක්‍රියාකාරම් සඳහා ප්‍රෝටීන අවශ්‍ය වෙනවා. ඒ වගේම බිත්තරවල විටමින් A, විටමින් D, විටමින් B12 සහ සෙලේනියම් සහ ක්ලෝරින් වැනි පෝෂක අඩංගු වෙනවා. විශේෂයෙන් කෝලින් කියන පෝෂකය මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට වැදගත්. බොහෝ දෙනෙක් බිත්තරේ හොඳම කොටසක් වන කහමදේ අයින් කරනවා. ඒකට හේතුව කොලෙස්ටරෝල් ගැන තියෙන බිය. නමුත් බිත්තරේ බොහෝ විටමින් සහ පෝෂක තියෙන්නේ කහමදේ. ඒ නිසා නිරෝගී පුද්ගලයෙකුට සාමාන්‍ය ප්‍රමාණයකින් සම්පූර්ණ බිත්තරයක් කන එකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඔයාට කොලෙස්ටරෝල්, හෘද රෝග හෝ වෙනස් සෞඛ්‍ය තත්ත්වයන් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි. සමහර අය හිතනවා අමු බිත්තර බිව්වොත් වැඩිපුර ශක්තියක් ලැබෙනවා කියලා. නමුත් අමු බිත්තරවල ආහාර මගින් නැතිවෙන රෝග ඇති කරන බැක්ටීරියා අවදානමක් තියෙන්න පුළුවන්. ඒ වගේම බිත්තර පිසීමෙන් එහි ප්‍රෝටීන ශරීරයට ලබා ගැනීමට පහසු වෙනවා. ඒ නිසා ආරක්ෂිත ක්‍රමය වන්නේ හොඳින් පිසූ බිත්තර ආහාරයට ගැනීම. බිත්තර හොඳ ආහාරයක් වුණත් ඒකට එකතු කරන දේවල් අනිවාර්යයෙන්ම වැදගත්. උදාහරණයක් විදිහට වැඩිපුර තෙල්, වැඩිපුර ලුණු, ප්‍රොසෙස් මීට් සමග එකතු කිරීම. මේවා ආහාරයේ සමස්ත ගුණාත්මක භාවයට බලපාන්න පුළුවන්. සරල ක්‍රමය තමයි තම්බපු බිත්තර. අටු තෙල් සහිත ඔම්ලට්, එළවලු සමග බිත්තර වඩා හොඳ තේරීම් වෙන්න පුළුවන්. බිත්තර කන්න එකම හොඳම වෙලාවක් තියෙනවා කියලා පැහැදිලි සාක්ෂියක් නැහැ. නමුත් බොහෝ දෙනෙක් උදේ ආහාරයට බිත්තර එකතු කර ගන්නවා. ඒකට හේතුව ප්‍රෝටීන නිසා වැඩි වෙලාවක් තෘප්තිය දැනීම. දවස ආරම්භයේ පෝෂණය ලබා ගන්න. ඔයාගේ දෛනික ආහාර රටාවට ගැළපෙන වෙලාව ඔයාලට තෝරගන්න පුළුවන්. බිත්තර කීයක් කන්නද කියන එක ගැන හැමෝටම එකම පිළිතුරක් නැහැ. ඒක රඳා පවතින්නේ වයස, ශාරීරික ක්‍රියාකාරකම්, සමස්ත ආහාර රටාව සහ සෞඛ්‍ය තත්ත්වය මතයි. බිත්තර එකක් විතරක් කෑමෙන් ශරීරයේ සියලුම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් සම්බල ආහාර රටාවක් තමයි වැදගත්. බොහෝ නිරෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට එකතු කරගන්න පුළුවන්. නමුත් ඔයාට කොලෙස්ටරෝල් ගැටලු, විශේෂ වෛද්‍ය තත්ත්ව සහ ආහාර අසාත්මිකතා තියෙනවා නම් ඔයා වෛද්‍යවරයාගෙන් අනිවාර්යයෙන්ම උපදෙස් ලියා ගන්න ඕනේ. ඉතින් අද අපි දැනගත්තේ බිත්තර කියන්නේ බය වෙලා අත්හැරිය යුතු ආහාරයක් නෙවෙයි කියන එක ගැන. නමුත් ඕනෑම ආහාරයක් වගේම එයත් නිවැරදි ප්‍රමාණය සහ නිවැරදි ආකාරයෙන් තෝරා ගැනීම ඉතාම වැදගත්. ඔයා අද ඉගෙන ගත්ත වැදගත්ම කන්න මොකක්ද කියලා කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ සෞඛ්‍ය පිළිබඳ තොරතුරු තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට නිරෝගී දවසක්.